මචං අද මේ සතෙක් කොහොමද කල්ලි ගණන් කරන්න කියලා දන්නේ නැති අයට කියලා දෙන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. එහෙනම් වීඩියෝ එකට. පරියෙක් ගත්ත මචං මේ දැන් බලමු කොහොමද හරියටම කල්ලි බලන්න කියලා. මෙහෙම දිග අරගත්තට පස්සේ මචං සතෙක්ගේ කල්ලි 10යි තියෙන්නේ. කල්ලි 10 මේ හොයාගන්නේ එක්ක මේ පැත්තේ ඉඳන් 1 2 3 4 5 මේ පොඩි එකයි 6යි 7යි 8යි 9යි 10යි මෙතන ඉඳන් තමයි පටන් ගන්න. එක්ක එහෙම හොයාගත්ත හැකි මේ පැත්තේ ඉඳන් ගණන් කරන් ඇවිල්ලා නැත්තම් මේ පැත්තේ ඉඳන් බලද්දි මේ ඇඟ පැත්තේ ඉඳන් මේ තටු ටික මචං මේ උගේ ඇඟ පැත්තට හැල්ලලා තියෙන්නේ. මේ මෙතන ඉඳන් තට්ට තමයි ඉස්සරහට හැල්ලලා තියෙන්නේ. මෙන්න මෙතන වෙනස් වෙන තැන ඉඳන් මේ පැත්තේ ඉඳන් ගණන් කරත් මේ කල්ලි 10 හොයාගත්ත හැකි මෙතන ඉඳන් 1 2 3 4 මේ පොඩි එකයි 5යි 6යි 7යි 8යි 9යි 10යි. එහෙම තමයි කල්ලි කීයක් තියනවද කියලා කල්ලි 10 කොතන ඉඳන්ද පටන් ගන්න කියලා බලාගන්නේ. දැන් මුගේ වැටිච්ච කල්ලි හොයාගන්නවා. දැන් මේකනේ පළවෙනි කල්ලි. මෙතන ඉඳන් ගණන් කරනවා 1 2 3 4 මේක තමයි මුගේ මේ පස්වෙනි කල්ලිය වැටිලා මේ එන තට්ට 5 මේ 6 7 8 9 10 මේ තටු ටික තමයි ආයේ මේක හැරිලා මේක ටිකක් දික් වුණාට පස්සේ මේ කල්ලිය වැටෙනවා. ඊට පස්සේ මෙතනින් ආයේ තට්ටක් එනවා. එහෙම මේ 5 එන්න තියෙනවා. මේ 4 ඇවිල්ලා තියෙන්නේ. මේ මෙන්න මේ කල්ලිය තමයි මේ හැලිලා මේ දැන් එන තට්ට. කොහොම තමයි හරියටම හොයාගන්නේ. මහලුකු දෙයක් නැහැ මචං. කල්ලි හොයන්න නම් ලේසි. 1 2 3 4 5 මේ කල්ලි 5 හැල්ලා තටු එන්න ඕනේ. මේ කල්ලිය හැලිලා මේ එන තට්ට. මේ කල්ලි හැලිලා මේ ඇවිල්ලා තියෙන තටු ටික 1 2 3 4 මේ හොයාගන්න ලේසි. මෙතනින් පස්සේ මේ තටු ටික උගේ ඇඟ පැත්තට තියෙන්නේ. මෙතන තට්ටි නම් මේ ඉස්සරහට ගිහින් තියෙන්නේ. එහෙම හොයාගන්න ලේසි මචං. අපි දැන් තව සතෙක් කරන් බලමු. දැන් මේ තව පැටියෙක් ගත්තා. මෙයාගෙත් බලමු. මේ මෙහෙම තටු දිග ඇරිය ගම මේ මෙතනින් හොඳට පේනවා මේ පැත්තට මේ තටු ටික ඔක්කොම මේ පැත්තට හැල්ලා තියෙන. මෙතන ඉඳන් තට්ට මේ අනිත් පැත්තට ගිහින් තියෙන කියලා. මේකත් ගණන් කරන්න. මෙතන ඉඳන් 1යි 2යි 3යි 4යි මේ පස්වෙනි කල්ලිය තමයි මෙයාගේ වැටිලා මේ දැන් ඉන්නේ අලුත් තට්ට. ඒක තමයි පස්වෙනි කල්ලිය. 6 7 8 9 10 අනිත් කල්ලි 5 වැටෙන්න තියෙන්නේ. මේ පස්වෙනි කල්ලිය තමයි මේ වැටිලා ඉන්නේ. දැන් අලුත් තට්ටක් ඉන්නේ ඒක. මේ 4 මේ කල්ලි හැරිලා අලුතෙන් ආපු තටු 4. මේක තමයි මේ අලුතෙන් එන තට්ට. හරිම ලේසි මචං හොයාගන්න. මහ ලොකු දෙයක් නැහැ. මෙයානම් මචං මේ පොඩි පැටියේ මෙයාගේ තාම එක කල්ලියක්වත් හැල්ලා නැහැ මචං. මේ දැන් ටික දවසක් බක්කියෙන් එළියට බහලා දැන් වහල්ට එහෙම ගිල්ලා කරලා යන්නේ. කිසිම තට්ටක් කිසිම කල්ලියක් හැල්ලා නැහැ තාම. 1 2 3 4 5 6 7 8 9 10 කල්ලි හැලෙන්න ගත්තාම මෙන්න මේ තට්ටි නම් තමයි හැලෙන්න ගන්න. මේක තමයි පළවෙනි කල්ලි හැලෙන්න ගත්තාම. මේ අනිත් තට්ටු ටික ඔක්කොම සතාගේ පැත්තට හැල්ලා තියෙන්නේ. අර තට්ටි නම් තමයි උඩ අතට එන්නේ. එහෙම තමයි ඉතින් කල්ලි බලන්නේ. මොකක් හරි තේරෙන්නේ නැති තැනක් තියෙනවා. කමෙන්ට් එකක් දාන්න. මම රිප්ලයි එකක් දාන්නම්.